ඕ මේ වයර් දෙකේ දනරින මාරු වෙලාද මම දන්නේ අප්පා. දනයි යෝ මොන ඉටි ගෙඩියක්ද මම දන්නේ. මොකද්ද ඔය වයර් දෙක එකට එකතු කරොත් එහෙම ඉතින් මෙතන මල්වැඩි සංදර්ශනයක් තමයි. අනේ මේ දන්න කෙන් ගෙඩියකුත් නෑ. දැන් එතකොට කෙන් ගෙඩිය කියන ගේ තේරුමවත් දන්නවද? මුලින් ඔය වයර් දෙක අමුණන එක නවත්තලා මෙහෙට එන්නකෝ කෙම් ගෙඩිය ගැන කියලා දෙන්න. දැන් මොකද්ද ඔය ඇත්තටම කෙන් ගෙඩිය කියන්නේ? කෙන් ගෙඩිය නෙමේ කෙම් ගෙඩිය. කෙම් කියන එකෙන් ඔයාලට තේරෙනව නේද මේක අතීතයට යනවා කියලා? ඔව් ඉතින් ඉස්සර ගම්වල කෙම් ක්‍රම මාර විදියට භාවිතා කරලා තියෙනවා. මේක ගැන හොඳටම දන්නේ වෙද මහත්තයා තමයි. ගමේ හැම ගේකම වගේ ගව පට්ටියක් තියෙනවා. එතකොට මේ ගව පට්ටිවල ගවයන් ගොඩක් වෙලාවට රෝගාතුර වෙනවා. ඒ හැදෙන රෝගවලට බෙහෙත් තියෙන්නේ වෙද මහත්තයා ගාව. ඉතින් අන්නේ බෙහෙතක් තමයි ඔය කෙම් ගෙඩිය කියලා කියන්නේ. සමහර වෙලාවට ගවයන්ට හැදෙන ලෙඩවලට බෙහෙත් හොයාගන්න අමාරුයි. ඒ වෙලාවට වෙද මහත්තයා උදෙන්ම ඉර නැගෙන්නත් කලින් කැලෑවට ගිහිල්ලා මෙන්න මේ පොට්ටනිය, ඒ කියන්නේ මේ කෙම් ගෙඩියට අවශ්‍ය කරන දේවල් හොයාගෙන එනවා. එතකොට මේ කෙම් ගෙඩියට එකතු කරන දේවල් දන්නේ වෙද මහත්තයා විතරයි. එතකොට මේ කෙම් ගෙඩිය කියන්නේ බෙහෙත් පොට්ටනියක්ද අනේ? ඔව් ඒක ඇතුලේ තියෙන දේවල් දන්නේ වෙද මහත්තයා. ඇයි ඉතින් ඕකට දැන් කෙම් ගෙඩිය කියන්නේ? බෙහෙත් ටික ඔක්කොම එකතු කරලා පොට්ටනියක් හදලා ඒ පොට්ටනිය අසනීප වෙලා ඉන්න ගවයාගේ බෙල්ල එල්ලනවා. මෙන්න මේකට තමයි ඉතින් ඔය කෙම් ගෙඩිය කියලා කියන්නේ. ඉතින් ඔය කෙම් ගෙඩිය කෙම් ගෙඩිය උනේ වෙද මහත්තයා විතරයිනේ කෙම් ගෙඩිය ඇතුලේ තියෙන දේවල් දන්නේ. ඕක ඉතින් අනිත් කට්ටිය කරන්න ගියාම අන්න එතකොට තමයි අහන්නේ මොන කෙම් ගෙඩියක්ද ඔය කරන්න කියලා. ඇත්ත තමයි. කෙම් ගෙඩියක් තියා මං ඉතින් ඉටි ගෙඩියක්වත් දන්නේ නෑනේ අනේ. ඉටි ගෙඩිය ගැන පස්සේ කියන්නම්කෝ. බම්බුව. ඒක නම් දන්නේ නෑ. අපිලාගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.